හායි උදාර ප්‍රක්ෂන් අපි අදයන්නේ අලුතින් ඕපන් වුණු කූල් ප්ලනට් එක බලන්න. ඉතින් මේ කූල් ප්ලනට් එක ඕපන් වුණේ නාර හැම්පිට කිරුල පාරේ. හරියට මාස්ටර් මෙඩිකල් හොස්පිටල් එකේ හපතේ තමා මේ අලුත් කූල් ප්ලනට් එක ඕපන් වුණේ. ඉතින් ෆ්ලෝස් 4ක් පිරෙන්නම ඇඳුම් පැළඳුම් වලින් මේ කූල් ප්ලනට් එක තියෙන්නේ. ඉතින් ඔක්තෝබර් 24 වෙනිදා තමයි මේක ඕපන් වුණේ. ඔක්තෝබර් 24, 25, 26 කියන දවස් තුනේ ටෝටල් බිල් එකට 115ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඉතින් ඔයා ගන්න ඕනම දෙයක ටෝටල් බිල් එකට 115ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා ඔක්තෝබර් 24, 25, 26 කියන දවස් තුනේ. ඉතින් මේ කූල් ප්ලනට් එකේ ෆ්ලෝස් 4ක් තියෙනවා. ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ දෙන්නේ ජුවලරි අයිටම්ස්, කොස්මැටික් අයිටම්ස්, පර්ෆියුම් වගේ දේවල්. තව බැරිස්ට් එකක් තියෙනවා, අමන්ත් එකක් තියෙනවා. ෆස්ට් ෆ්ලෝ එකේ තියෙන්නේ ජෙන්ට්ස්ලාගේ ඇඳුම් සහ ෂූස්. සෙකන්ඩ් ෆ්ලෝ එකේ තියෙන්නේ ලේඩීස් ඇඳුම්, ලේඩීස් ස්ලිපර්ස් ඒ වගේ දේවල්. තර්ඩ් ෆ්ලෝ එකේ තියෙන්නේ බබාලාගේ ඇඳුම් සහ ටොයිස්. ෆෝර්ත් ෆ්ලෝ එකේ තමා හෝම් ඩෙකෝස්, එතකොට වීදුරු වගේ දේවල් සහ කැෂි එක තියෙනවා. ඊට අමතරව ෆුඩ් කාර්ට් එකක් තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා ෆෝර්ත් ෆ්ලෝ එකේ. ඒ විතරක් නෙමෙයි ලොකු කාර් පාකින් එකකුත් තියෙනවා. ඉතින් අපි මේ ඉන්නේ දැන් ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ. ඉතින් ඔයාලට පේනවා ඩොක්ටර් රාෂෙල්, ජැනෙට්, ඔනෙලා, වියානා. ඒ විතරක් නෙවෙයි ඔයාලට කොරියන් ප්‍රොඩක්ට්ස් උත් මෙතනින් ගන්න පුළුවන්. එයාලගේ කොරියන් ප්‍රොඩක්ට්ස් උත් දාලා තියෙනවා. කොරියන් ඔයාලා කොසාරෙක්ස් වගේ බ්‍රෑන්ඩ්ස් හොයනවා නම් ඒවත් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන එයාලගේ වොච් කලෙක්ෂන් එක, මේ තියෙන එයාලගේ ෂූස්, ස්ලිපර්ස් කලෙක්ෂන් එක ලේඩීස් ලගේ. ඉතින් මේක තියෙන්නේ මේ අයිටම්ස් ටික ඔක්කොම තියෙන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ තමයි. ඉතින් මම හිතන්නේ දැනට තියෙන ලොකුම කූල් ප්ලනට් එක තමයි මේ අලුතින් ඕපන් වුණු කිරුල පාරේ. ඒ කියන්නේ නාරහැම්පිට කිරුල පාරේ මේ තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ යාළගේ ජුවලරි කලෙක්ෂන් එක. ඉතින් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති. ඉතින් මේ කූල් ප්ලනට් එක පේන විදිය. අපි දැන් මේනේ ෆස්ට් ෆ්ලෝ එකේ. ෆස්ට් ෆ්ලෝ එකේ තියෙන්නේ ජෙන්ට්ස් ලගේ ඇඳුම්. ඉතින් ටී-ෂර්ට්, ෂර්ට්ස් වගේ දේවල්, ෂූස් වගේ දේවල්, කැෂුවල්, ෆෝමල්. ඉතින් ඔයාලට ඕන දෙයක් ගන්න පුළුවන් මෙතනට ආවොත්. ඉතින් ඔයාලට ආයෙත් මතක් කරන්නම් 24, 25, 26 කියන දවස් තුනේ ටෝටල් බිල් එකට 115ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඉතින් ෆස්ට් ෆ්ලෝ එක පිරෙන්නම තියෙන්නේ ජෙන්ට්ස්ලාගේ ඇඳුම්, එයාලගේ ෂූස්, බෑග්ස්, ඒ වගේ දේවල්, මේස් වර්ග. ඉතින් මේ ෆ්ලෝස් 4 පිරෙන්නම වෙනම ෆිට් ඔන් රූම් තියෙනවා. ඉතින් මේ ලොකු ඒරියා එකක ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඔයාලත් ගිහිල්ලා බලන්න. මේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ මේ බෑග්ස් තියෙන ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ. ඉතින් මෙයාලගේ මේ අලුතින් ඕපන් කරනපු කූල් ප්ලනට් එකේ අලුත් ඇඳුම් කලෙක්ෂන් එකක් දාලා තියෙනවා. ඉතින් නිව් ට්‍රෙන්ඩින් වලට ඉතින් මම හිතන්නේ තාම අනිත් කූල් ප්ලනට් වල නෑ මේ ට්‍රෙන්ඩින් ඇඳුම් මේකේ තියෙනවා. අපි දැන් මේ ඉන්නේ සෙකන්ඩ් ෆ්ලෝ එකේ. ඉතින් සෙකන්ඩ් ෆ්ලෝ එකේ තමයි ලේඩීස් ඇඳුම් තියෙන්නේ. ඉතින් ලොකු කලෙක්ෂන් මේ වෙන්නේ ඩෙනිම් කලෙක්ෂන් එක. ඒ වගේ ටී-ෂර්ට් වෙනම, ඔෆිස් ඇඳුම් වෙනම, එතකොට කාගෝ පෑන්ට් වෙනම, කුර්තා টොප්ස්, ශල්වාර් টොප්ස් වගේ දේවල් වෙනම, බෑග්ස් වෙනම. ඉතින් ෆ්ලෝ එක පිරෙන්නම ඇඳුම් පැළඳුම් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මේ තියෙන බෑග් තියෙන එක එක ඩිසයින්ස් වල බෑග්, එතකොට ෂෝල්ඩර් බෑග්, සයිඩ් බෑග්, හෑන්ඩ් බෑග් ඒ වගේ බෑග්ස් ගන්න පුළුවන් ඔයාලට මෙතනට ආවොත්. ඉතින් මේ දවස් තුනේ ආවොත් ටෝටල් බිල් එකට 115ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඉතින් මම කියවා වගේ ලස්සන ට්‍රෙන්ඩින් ඇඳුම් තියෙනවා මේ ලේඩීස් සෙක්ෂන් එකේ. ඉතින් හරි ලස්සන පැස්ටල් කලර්ස් තියෙනවා. පැස්ටල් පින්ක්, පැස්ටල් ග්‍රීන් එක හරිම ලස්සනයි. ඉතින් අපි මේ ඉන්නේ තර්ඩ් ෆ්ලෝ එකේ. තර්ඩ් ෆ්ලෝ එකේ තමයි චූටි බබාලාගේ දේවල් තියෙන්නේ. ඉතින් චූටි බබාලට ඇඳුම් පැළඳුම් විතරක් නෙවෙයි, ටොයිස්, එතකොට නිව්බෝර්න්ස්ලට ඒ අයිටම්ස්, ෆීඩින් කප් එකේ ඉඳන්ම ඒ හැමදේම තියෙනවා. ඉතින් මේ ෆීඩින් චෙයාර්ස්, එතකොට මේ වගේ බබාලට ටොයිස්, නැප්කින් වර්ග ඒ වගේ දේවල් ඒ හැම දෙයක්ම වගේ ගන්න තියෙනවා තර්ඩ් ෆ්ලෝ එකට ආවොත්. ඉතින් තර්ඩ් ෆ්ලෝ එකේ තමයි මේ බබාලගේ ටොයිස් උත් තියෙන්නේ. ඉතින් ටොයිස් උත් වෙනම ලොකු ඒරියා එකක් තියෙනවා ටොයිස් උත්. ඉතින් මේ ටොයිස් වලට තියෙනවා 115 ඩිස්කවුන්ට් එක ඔක්තෝබර් 24, 25, 26 කියන දවස් තුනේ.
ඉතින් අපි මේ එන්නේ ෆෝර්ත් ෆ්ලෝ එකේ. ඉතින් gift box, wrapping papers වගේ දේවල්, එතකොට ඔයාලා හොයන tumbler, bottles, house accessories, kitchen accessories වගේ දේවල්. ඉතින් එක එක trending දේවල් තියෙන්නේ ෆෝර්ත් ෆ්ලෝ එකේ තමයි. ඔය home decors item, plants වගේ දේවල්, bags, caps, sunglasses ඒ වගේ දේවල් ෆෝර්ත් ෆ්ලෝ එකට આવත් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මං කියවනේ ඉතින් අනිත් කූල් ප්ලැනට් වලට වඩා මේ කූල් ප්ලැනට් එක ලොකුයි කියලා ඔයාලටම පේනවා ඇති කොහොමද තියෙන ඒරියා එක. ඉතින් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ෆෝර්ත් ෆ්ලෝර් එකේ තමයි කැෂියර් එකක් තියෙන්නේ. මේ තියෙන කැෂියර් එක. ඉතින් කැෂියර් එකෙන් එහා පැත්තේ තමයි ෆුඩ් කාර්ට් එකක් තියෙනවා. එතකොට මොබයිල් ඇක්සසරිස් වලට ෂොප් එකක් තියෙනවා. තව ඒ වගේ ෂොප්ස් දෙක තුනක්ම තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ෆුඩ් කාර්ට් එක. ඉතින් ඔයාලට පේනවා ඇති ෆුඩ් කාර්ට් එකේ ලොකු කොච්චරද කියලා. ඉතින් වෙනම ඩයිනින් ඔයාලට ෆුඩ් කාර්ට් එකේ ඉඳලා කෑම ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන කාර් පාකින් එක සහ එළිය ඔයාලට පේන විදිය. ආයෙත් මේ වගේ වීඩියෝ එකක් අරන් එන්නම්. thank you.